ඉතින් guys අද පේරාදෙණියේ කැම්පස් එකට ඉතාම විශේෂ දවසක් වෙනවා. මොකද කැම්පස් එකේ ඉන්න අපේ අයියලා අක්කලා ඔක්කොම ග්‍රැජුවේට් වෙන දවසක්. ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම සුපිරිම උපාධි ප්‍රදානෝත්සවයට තමයි අද ඔයාලව එක්කන් යන්න සූදානම් වෙන්නේ. ඉතින් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ අසිරිය අපි ගිහින් බලමු. ඉතින් මේක තමයි කැම්පස් වෙන ළමයෙක්ගේ අවසාන කියන්නේ උපාධිය ගන්න එක තමයි ඒ කට්ටියගේ තියෙන හීන. ඉතින් අපේ හීනේ ඒක තමයි. අපෙන් නම් තව කාල් තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු අපිට උගන්වන ඩිමෝ මිස්ලාගේ ඩිමෝ සර්ලාගේ සහ අනිත් අයියලා අක්කලාගේ තියෙන උපාධි ප්‍රදානෝත්සව. ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔයාලටත් hot dogs එහෙම ඕන නම් කියන්න මට hot dogs හදන්නත් පුළුවන්. පේනවනේ කොල්ලගේ වැඩ. ඉතින් මේ තියෙන්නේ අපේ බොට්සොක් සොසයිටි එකෙන් අපි දාපු ස්ටෝල් එක. ඉතින් මේ ස්ටෝල් එකේ අපි දැම්මේ hot dogs, chai tea and stick එකක් කරන්න දුන්නා නම් මොකද? ඔයාලා guys thumbnail එක බලලා ඉන්නේ උපාධි ප්‍රදානෝත්සවය සහ ඒ දවසේ විවිධත්වය බලන්නේ. හැබැයි ඒකට එන්න කලින් ඔයාලා මේ ටික බලලා යන්න. මේකත් ඒ උපාධි ප්‍රදානෝත්සවයේ කොටස. Hai Taridu. දරසක් කියන්න මොනවද අද? අපි මෙතන සොසේජ් පාත් හදන හොට් ඩොග් හදනවා. හොඳ මේවාද වෙන්නේ? හොඳ මේවාද. அனைவருக்கும் எமது இனிய மாலை வணக்கம். பேராதனை பல்கலைக்கழகத்தின் வரலாற்று சிறப்புமிக்க 87வது ඉතින් මේ උපාධි ප්‍රදානෝත්සවයේ දවස කියන්නේ ගොඩක් දෙමාපියෝ දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම වල ප්‍රතිඵලය දරුවන් විසින් ලබා ගන්න දවස. ඉතින් මේ දවසේ මම දැක්ක ගොඩක් අම්මලා තාත්තලා හරියට ඇඬුවා. ඒ කියන්නේ ඒක ග්‍රැජුවේට් වෙනකොට දාන ලෝගෝ දාලා ඒ ෆැකල්ටි වලට අදාළ ඒ මාල දාලා ගහන ෆොටෝ ගහන තැන්වලදී දෙමාපියෝ හරියට අදන. මොකද දෙමාපියෝ අපි උනත් දන්නවා සාමාන්‍ය කැම්පස් ජීවිතයේදී ඒ කට්ටිය කොච්චර මහන්සියෙන්ද අපිට උගන්වන්නේ කියලා. ඉතින් එහෙම මහන්සියලා උගන්වලා දරුවන් ඒකේ අග්‍රඵලයේ අවසානයේ ලබා ගන්න දවසට දෙමාපියන්ට අපිට උගන්වන අපේ ලෙක්චර්ස්ලට ප්‍රොෆෙසර්ස්ලට තරම් සතුටක් වෙන කාටවත් නැහැ. ඉතින් ඒ ලස්සන දවස අද අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් ඒ වගේ ලස්සන දවසක සුන්දරත්වය අසිරිය ඔයාලට පෙන්වන්න තමයි මට උවමනා වුණේ. ඉතින් හෙටත් තියෙනවා දවස් දෙකක් පුරාවට මේ ග්‍රැජුවේෂන් එකේ යනවා. ඉතින් මේ දවස් දෙක පුරාවටම ලස්සන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ උපාධි පෙරහැර. ශ්‍රී ලංකාවේ ලස්සනම උපාධි පෙරහැර තියෙන්නේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ. ඒක යන්න වෙනම පාරක් තියෙනවා. ඉතින් ඒක පෙන්නනවා. ඉතින් රැඳී සිටින්න මේක ස්කිප් කරන්න එපා බලන්න. මේක බලන A level කරන O level කරන තාම ඉස්කෝලේ යන හැමෝම වෙනුවෙන් තමයි මේක දාන්නේ. ඔයාලා මේක බලලා මොටිවේෂන් එකක් අරගෙන කවදා හරි ඔයත් මේ වගේ පෙරහැරක පේරාදෙණියෙන් වෙන්න ඕනේ නැහැ. තව ඕන තරම් කැම්පස් තියෙනවානේ. ඕන කැම්පස් එක මේ වගේ උපාධියක් ගන්න. ඒ කියන්නේ මෙහෙම මම කියන්නේ උපාධිය විතර නෙමෙයි ජීවිතේ තියෙන එකම දේ. මම කියන්නේ මෙහෙම ගන්නත් ආස කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් එහෙම ආසාවක් තියෙන අයට මම කියන්නේ මේක බලලා මොටිවේෂන් එකක් ගන්න කියලා. ඉතින් මේක බලලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න, අම්මට තාත්තට බලන්න සලස්සන්න. ඉතින් ඔයාලට පේනවා දැන් උපාධියේ පෙරහැර ඉන්නේ මෙහින්. ඔන්න මේ
දැන් මේ පෙන්වන පාර දිගේ තමයි උපාධි පෙරහැර ඉන්නේ. ඒතකොට මේ උඩ දෙපස ඉඳගෙන දෙපසම එක පැත්තයි. ඒ පැත්තේ ඉඳගෙන තමයි මේ දෙමව්පියෝ බලන්නේ. දෙමව්පියෝ තමන්ගේ අක්කා නංගි මල්ලිලා කියන හැමෝම මේ උඩ පැත්තේ ඉඳන් තමා බලන්නේ මේ උපාධිය එන විදිහ. ඔයාලට පේනවා ඇති. ඉස්සෙල්ලම ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවගෙන එනවා. ඉතින් මේ පෙරහැරේ යන්නේක වෙනම ගැම්මක්. හරිද? ඒ ගැම්ම ගණ්ඩත් වෙනම පිනක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඈතින් සුන්දර දර්ශනයක්. පේරාදෙණිය කැම්පස් එකේ උපාධි පෙරහැරෙන දර්ශනය. ඔන්න ගයිස් ඔයාලට පෙන්වන්න යන්නේ අද කැම්පස් එකේ උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ තියෙන එක එක ස්ටෝල්ස් වල. කෑමද ග්‍රැජුවේට් වෙන අයට දෙන තෑගි වර්ග වගේ ගොඩක් දේවල් මේකෙන් බලා ගන්න පුළුවන්. Society of
ඒකනායක ටීඑස් එල්එස්ආර් මොකද නෑ සොසයිටිය හායි ඒ බම්නේ අඩු say hi හායි හායි මොනවද මේක ඉක්ුණන්නේ මේක මොකුත් නැහැ මොකුත්නේ නන්නේ චායි අපි මේ පොඩක් ස්ට්‍රගල් එකක ඉන්නේ. හේතුව හේතුව තමයි අපේ බාබකියු මැෂින් එක පත්තු කරගන්න විදිහ. බාබකියු මැෂින් එක පැත්තු කරගන්න විදිහ ඒක දැන් අපි මොකද කරන්නේ ඒකට අපි කොහොම හරි අද ජය ලැබමු. ජය ලබමු හායි ඉතින් අදින් බ්ලොග් එක ඉවර කරනවා ඔයාලා කැම්පස් එකට ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට සහ කැම්පස් එකේ මේ වගේ උපාධි පෙරහැරක් බලන්න ආසාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් තමයි අද බ්ලොග් එක හැදුවේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාලට හිතෙන්නේ සහ ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔයාලා මේක මොටිවේෂන් එකක් කරගෙන ඔයාලත් කොහොම හරි කැම්පස් එකට එන්න කියලා අදට බ්ලොග් එකකින් සමු ගන්නවා. එහෙනම් ගිහින් එන්නම් bye bye bye